වෙන දෙක එකතු වෙන්නේ නැහැ. පින්ති වෙච්ච හැම කෙනෙක්ම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඇසුර ලැබුවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒ වගේම අද කාලේදී පින් තියන අය, පිනට බර අය, පිනට නැඹුරු අය, පින් කරපු අය, සංසාරික වශයෙන් පින් පුරවාගෙන එන අය කොමාරි පන්සලට සාසනයට භික්ෂුන් වහන්සේලා ලං වෙනවා. ලං වෙලා විවිධ පින්කම් වල යෙදෙනවා. යෙදෙන පින්කම් අතර දුර්ලභම පින්කමක් තමයි කටන පින්කමක් කියලා කියන්නේ. අටමා කුසල අතර පළවෙනි කුසලයේ වන මෙය විශේෂයෙන්ම ශාසනය පැවැත්මට හේතු වන පින්කමක්. මේ ශාසනය පවත්වාගෙන යාමේ එක්තරා අසන්ති ස්ථානයක් තමයි කටන පින්කම කියන එක. ඒ කටන පින්කමේදී බොහෝ දුරට පන්සල් විහෙර විහාර ඒවා අලුත් වැඩියා කරලා පිළිසකර කරලා දෙමෙන්න දැන් හදලා කැඩෙන්න විජෙත් දැන් හදලා අලුතෙන් තීන්තාලේප කරලා විහාර